සුබ දවසක් වේවා මා පුතාලා හැමදෙනාටම. අද වෙදාච්චි බොහොම සතුටින් ආවා. අපේ පේජ් එකට ෆොලෝවර්ස්ලා 1000ක් සම්පූර්ණ වුණා. මා පුතලා වෙදාච්චිව නරඹන, ෆොලෝ කරන, ෂෙයාර් කරන, ලයික් කමෙන්ට් කරන මා පුතලා හැමෝටම බොහෝම ස්තුතියි, ආදරේ මා පුතාලා. අද වෙදාච්චි කියලා දෙන්නේ හන්දිපත් ඉදිමුමට හොදත් බෙහෙතක්. අපි වයසට යනකොට හන්දිපත් වල අමාරු ඉදිමුම ඇති වෙනව නේද පුතාලා? කුබුක් මල් ටිකක් හොයාගන්න, මේ වගේ ටිකක් කඩලා ගන්න. මේ තෙල් ටිකක් ගන්න, දැන් කුබුක් මල් මේ තලෙන් අබරලා ආලේපයක් හදාගන්න. දැන් මේ ටික ඉදිමිලා තියෙන හන්දිපත් වල ආලේප කරන්න. හන්දිපත් ඉදිමුට මේක හොදේ පුතාලා. තල්මොක් හින්දා ඇති වෙච්ච ඉදිමීමක් නම් මේක ගන්න එපා පුතාලා. ක් හදුන් කැල්ලක් අරගෙන දෙහි අබුලුලෙන් බැලගලලා ඒක ආලේප කරන්න. එතකොට තැල්ම නිසා ඇතිවෙච්ච ඉදිමීම අඩු වෙනවා පුතාලා. විවිධ ආසාදන හෝ අලර්ජි තියෙන අය වෛද්‍ය උපදෙස් අරගෙනම කරන්න. එහෙනම් මා පුතාලා මං අදට ගිහින් එන්නම්. මේ වීඩියෝ එක අනිත් අයට බලන්න ෂෙයාර් කරන්න. වෙදාච්චිව ෆොලෝ කරගෙනම යන්න. මා පුතාලට තුනුරුවන් සරණයි.